හෙලෝ කොහොමද ඔයාලට ඉතින් හොඳින් ඉන්නව නේද ඔයාලා? ඔන්න අද අපි දෙන්නටම නිවාඩු දවස. ඊයේ රෑ පටන් ගත්ත වැස්ස එළි වෙනකන් නැවැත්තුවේ නැහැ. අද උදේ වෙනකොට ඉතින් වැටිලා තිබුණු හිම ටිකෙන් ටික දිය වෙලා ගිහින් තිබුණා. උදේ වෙනකොට මෙන්න මෙහෙම තමයි තිබුණේ. හැබැයි දැන් නම් පොඩ ආයෙත් උදේ ඉඳන් හිම වැටෙන්න පටන් අරගෙන. එහෙමයි කියලා බෑනේ. අද ඉතින් අපි දෙන්න පොඩ්ඩක් එළියට යන්න කියලායි බැලුවේ. මොකද ගෙදරට ඕනි කරන පොඩි ග්‍රොසරීස් ටිකක් තියෙනවා අරගන්න. ඉතින් අපි දැන් මේ යන්න කියලා තමයි පිටත් උනේ. අපි සාමාන්‍යයෙන් මෙහෙදී ග්‍රොසරීස් වගේම ගෙදරට ඕනි කරන අනෙත් බඩු ගන්නකොට ගන්න තැන් 3ක් තියෙනවා. ලිඩල් එකයි, ප්‍රිස්මා එකයි, කේ-සිටි මාකට් එකයි තමයි ඒ 3. හැබැයි අද අපි යන්නේ කේ-සිටි මාකට් එකට. අපි එහෙම තැන් 3කින් බඩු අරගන්නේ මොකද එක මාකට් එකක තියෙන මිල නෙමෙයි තව මාකට් එකක තියෙන්නේ. මොකද සැලකිය යුතු ගාණක් අනිත් එකේ වෙනස් වෙනවා. ඉතින් අපි ගණන් අඩු තැන් වලින් බලලා ඒ විදිහට තමයි අපි බඩු ගන්නකොට අරගන්නේ. උදේ හිම වැටෙන්න පටන් ගත්තට අපි බඩු ගේන්න පිටත් වෙන වෙලාවේ නම් හිම වැටෙන එක නතර වෙලා තිබුණා. මේ ඉන්නේ ඉතින් අපි දෙන්න ඉතින් මෙහෙම කොයි හරි යනවනම් මේ විදිහට සයිකල් දෙකෙන් තමයි යන්නේ. අපි ඉන්නේ ටවුන් එකට ළඟ නිසා අපේ හැම වැඩක්ම අපිට මේ විදිහට කරගන්න පුළුවන්. බස් එකක නම් යන්න ඕනි වෙන්නේ නැහැ. ඒ වගේම මෙහෙම යන එක මනසට පුදුමාකාර නිදහසක් තමයි දැනෙන්නේ. ඒ වගේම හරිම විනෝදයි. තව දෙයක් කියන්න තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා පහලින් තියෙන bell icon එක all දාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මේ බලන්නකො ඉතින් මේ ගඟට වෙලා තියෙන දේ. වතුර ඔක්කොම මිදිලා අයිස් වෙලා. ඔන්න ඉතින් අපි සිටි මාකට් එකට ආවා. මේකේ අපිට ග්‍රොසරීස් අයිටම් වගේම ගෙදරට ඕනි කරන හැම දෙයක්ම මෙතනින් අපිට අරගන්න පුළුවන්. එන්නකො ඉතින් ඔයාලත් අපිත් එක්ක මොනවද තියෙන්නේ කියලා බලන්න මේකේ. ලස්සන ඇඳුම් වගේම ඒ වගේම ලස්සන ෂූස්, ඒ වගේම පොඩි බබාලගේ අයිටම්ස්, ඒ වගේ හැම දෙයක්ම මෙතනින් අපිට ගන්න පුළුවන්. ඒ වගේම සමහරක් දවස් වලට මේකේ සේල් එහෙම තියෙනවා.
අදත් ඒ වගේම ඩිස්කවුන්ට්ස් දෙන දවසක්. අපි ඉතින් පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා මොනාද තියෙන්නේ කියලා. ඒවත් බලලා ඔන්න ඉතින් අපි ගියා අපිට ඕනි කරන බඩු ටික ගන්න. මම නම් ඉතින් මේකට ආවොත් අනිවාර්යයෙන්ම මේ පැත්තටත් එනවා. ඔයාලත් ආසයිනේ ඉතින් නේද? හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න. මේ බලන්නකෝ ඔයාලත් මෙතන තියෙන මේකප් අයිටම්ස් ගොඩ. අපි සාමාන්‍යයෙන් හාල් එහෙම ගන්නව නම් මේකෙන් තමයි ගන්නෙ. මොකද අනිත් තැන් දෙකටම වඩා මෙතන හාල් වල ගාණ අඩුයි. ඒ වගේම තව දේවල් ඒ තැන් වලට වඩා අඩුවට තියෙනවා නම් අපි මෙතනින්ම අර ගන්නවා. දැක්කනේ ඉතින් කුරුම්බා වලට ගිය කල. ඒ වගේම මෙහෙ අය අපි කනවා වගේ බත් නම් කන්නේ නැහැ. ඉඳලා හිටලා තමයි එයාලා ඒව කන්නේ. ගොඩාක්ම මෙයාලා කන්නේ සැලඩ් ಜಾති. ඒ වගේම මේ තියෙන්නේ සුෂි. මෙතනදී මෙයාලා ගහලා තියෙනවා කිලෝ එකක ගාන. අපිට පුළුවන් ඉතින් මෙතනින් කැමති විදිහට කැමති ප්‍රමාණයක් අරගෙන දාගන්න. අපි ගන්නේ ග්‍රෑම් 100ද 200ද ඒ අනුව තමයි අපිට ප්‍රයිස් එක ඇඩ් වෙන්නේ. මේ තියෙන සැලඩ් ಜಾති උනත් ඒ විදිහටම තමයි. අපිට පුළුවන් එතනින් අරගෙන මේ විදිහට කැමති ප්‍රමාණ වලින් දාගන්න. ඔන්න ඉතින් අපිට ඕනි කරන හාල් තියෙන තැනට නම් ආවා. මෙහේ ඉතින් ලංකාවේ වගේ කිලෝ 5-10 එහෙම ගන්න නම් නැහැ. මේ විදිහට තමයි එන්නේ. කිලෝ එකේ පැකට්ස් තමයි ගොඩක් තියෙන්නේ. හැබැයි ඒෂියන් මාකට්ස් වල නම් තියෙනවා මේ විදිහට කිලෝ 5-10 25 ඒවා. හැබැයි මෙතනට සාපේක්ෂව ඒවයේ ගණන් ටිකක් වැඩි. මේ තියෙන සුදු පාට පැකට් එක තමයි අපි ගන්න හාල් ජාතිය. අපි ඉතින් ඔන්න සති කීපයකට ඇති වෙන්න අද හාල් අරන් යන්න තමයි හිතුවේ. ඕනි කරන දේවල් ගන්න ගමන් ඔයාලත් එන්නකො මේකේ මොනවද තියෙන්නේ කියලා බලන්න.
මේ තියෙන්නේ යෝගට් තියෙන සෙක්ෂන් එක. එක රසවලින් අපිට මෙතනදී යෝගට් මිලදී ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ එක රසවලින් වයින් වර්ග, බියර් වර්ග, ඒ වගේ මෙතන ගොඩාක් ජාති තියෙනවා. ඒ වගේම මේ තියෙන විදිහට ඒවා තොග විදිහට මිලදී ගන්නත් පුළුවන්. එහෙම ගන්නකොට ගොඩාක් ඒවායේ මේවට ඩිස්කවුන්ට්ස් එහෙම තියෙනවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ මං ආසම සෙක්ෂන් එක. අපිට පුළුවන් මෙතන ගහලා තියෙනවා කිලෝ එකක ගාන. අපිට පුළුවන් ඉතින් මෙතනින් කැමති ප්‍රමාණයක් අරගෙන දාගන්න. අපි ගන්න ප්‍රමාණයට අනුව තමයි ප්‍රයිස් එක ඇඩ් වෙන්නේ. බලන්නකෝ දැක්කමත් හිත පිරෙනව නේද? මේ වගේ ස්වීට්ස් ජාති තියෙන සෙක්ෂන් එකක් මේ හැම සුපර් මාකට් එකකම තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ එක රසවලින් තියෙන අයිස්ක්‍රීම් ජාති. මෙතන තියෙනවා හරිම ලස්සන කැන්ඩල්ස් ජාති. බලන්නකෝ ඒවය ලස්සන. ග්‍රොසරි අයිටම් විතරක් නෙවෙයි, ගෙදරට ඕනේ හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන් අපිට. මේ තියෙන්නේ පොඩි බබාලට ඕනි කරන දේවල් ගන්න තියෙන සෙක්ෂන් එක. එයාලට ඕනි කරන හැම දෙයක්ම මෙතන තියෙනවා. බලන්නකො මෙතන තියෙන මල්වල ලස්සන. ඒ වගේම අපිට මෙහි පොල් හොයාගන්නවා කියන එක නම් හරිම අමාරු වැඩක්. ඉතින් අපි ගන්නේ මෙන්න මේ වගේ ටින් කරපු පොල් කිරි. ඒකේ පේස්ට් එකක් තියෙන්නේ. උණු වතුරට දාලා දිය කරලා තමයි ගන්න ඕන. මේ තියෙන්නේ කුළුබඩු සෙක්ෂන් එක. බලන්නකෝ මෙහෙදි තියෙන මිරිස් 3-5 ගන්න තියෙන විදිහ ග්‍රෑම් 25, ග්‍රෑම් 50 ඔය වගේ පොඩි ප්‍රමාණවලින් තමයි මෙහෙ තියෙන්නේ. මොකද ගොඩක්ම මෙහෙ අය සැරකනවත් අඩුයිනේ. ඔන්න ඉතින් අපිට ඕන බඩු ටික නම් අපි අරගෙන ඉවරයි. ඊට පස්සේ ඉතින් අපි කළේ ගෙදර ආපු එක. එළියට එනකොට නම් හොඳටම කළුවර වැටිලා. ඒත් රෑ වෙලා නෙමෙයි, හවස 4යි ගාණක් වගේ වෙලාව. මෙහි ඉක්මනටම කළුවර වැටෙනවනේ දැන් සීත කාලේ නිසා. එහෙනම් අදට මම නවතිනවා. ආයෙත් අලුත් vlog එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.